මගේ බයික් එකේ ෆිනෑන්ස් එකක් යනවා. ෆිනෑන්ස් කම්පැනි එකෙන්ම තමයි ඉන්ෂුරන්ස් එක දාලා තියෙන්නේ. එයාලා දාලා තියෙනවා ඒකට ලොකු ගාණක්. ඒ ගාණ වැඩි නිසාම වෙනත් ඉන්ෂුරන්ස් එකකට ඒක මාරු කරලා දෙන්න කිව්වහම ෆිනෑන්ස් කම්පැනි එකෙන් ඒකට එහෙම මාරු කරන්න බෑ කියලා කියනවා. ලීසින් ආයතනය මගින්ම තමයි ඉන්ෂුරන්ස් එකත් කරන්නේ. ඒ වගේ අවස්ථාවක මුලින් මේ ආයතනෙන්මද මම මේ ඉන්ෂුරන්ස් එක මේක අනිවාර්යයිද කියන එක ගිවිසුමට ඇතුළත් වෙනකොට ඇසිය යුතු ප්‍රශ්නයක්. ඉතින් ඒ වගේ ප්‍රශ්න අපි අහන්නේ නෑනේ. ඒකත් ඒ වෙලාවේ මේ ඉන්ෂුරන්ස් එකත් ඒ ආයතනය හරහාම කරගන්නවා. ගොඩක් ආයතනවල මේ ගිවිසුමේ අන්තර්ගත කරලා තිබෙනවා ඉන්ෂුරන්ස් එකත් මේ ආයතනය මගින්ම කරගන්න බවට අපි එකඟ වෙනවයි කියලා. මේක අත්‍යවශ්‍ය කාරණයක් වෙන්නේ නැහැ ගිවිසුමේ මෙහෙම දෙයක් සම්බන්ධ වෙලා සඳහන් කරලා තිබුණ නැත්තම්. මේ තර්ඩ් පාර්ටි එකට මාරු කරගන්න එකත් ප්‍රශ්නයක් නෑ සමීර. අපි හිතමුකෝ ලීසින් එකේ වෙන ආයතනයකින් අරන් ඉන්ෂුරන්ස් එක තවත් ආයතනයකින් ගන්නවා නම් අපිට පුළුවන්කම තිබෙනවා වෙනත් ආයතනයකට ඇත්තටම මාරු වෙන්න. නමුත් අර කිව්වා වගේ කොන්දේසි වල එහෙම සඳහන් කරලා තිබෙනවා නම් ඒ ආයතනයේ పూర్ව එකඟතාවය මත ඒ ආයතනයත් එක්ක කතා කරලා ඒ යම්කිසි එකඟ වීමක් මත තමයි ඔබ ඒ කියන පියවරට යන්න වෙන්නේ. එහෙම නැත්තම් අර කොන්දේසි වලට ඔබ අත්සන් කරපු විදියට තමයි ඔබට ඉන්ෂුරන්ස් එකත් ඒ ආයතනය හරහා කරගෙන යන්න වෙන්නේ.